හරි අපි කලින් කරා මං හිතන්නේ වීඩියෝස් දෙකක ලෙසන්ස් දෙකක් කරා කේඩන්සස් සම්බන්ධව පර්ෆෙක්ටුයි ඉම්පර්ෆෙක්ටුයි නේ. ඒ දෙක කරලා දැන් ටිකක් කල් මං හිතන්නේ අවුරුදු 5කට විතර කිට්ටුයි. ඉතින් මම බැලුවේ ඉතුරු ටික ඉක්මනට කන්ටිනියු කරන් යන්න. මොකද ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා ඉතුරු කේඩන්සස් ටික දාන්නේ නැද්ද කියලා. ඔව්. So we did perfect and imperfect. We have to do three more cadences: plagal, interrupted, and mixed. So today I'll teach you how to do this plagal cadence. Plagal cadence එක ගැන මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් මේකෙත් අර අනිත් cadences වල වගේම තමයි අපිට roots දෙක ඉස්සලම හොයාගෙන ඒ දෙක ලියා ගන්න ඕනේ. roots එක තමයි ඉස්සලම මේකේ හොයා ගන්න ඕනේ. හරිද? So the roots are the first. Then we have to find the notes in common. Common notes දෙක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ remaining two parts move down by a step. මේකෙත් අපි අර ඉතුරු දැන් ඔය දෙක ගත්තාම අපේ notes දෙක root notes දෙකයි common notes දෙකයි ගත්තයින් පස්සේ ඉතුරු වෙනවනේ තව notes parts දෙකක්. අන්නේ parts දෙක අපි එක step එකකින් පල්ලෙහාට යවන්න ඕනේ. ඒ කියන්නේ එකක් අඩුවෙන් ලියන්න ඕනේ. ඒක මම පෙන්නන්නම් ඔයගලන්ට අපි කරද්දී ලියද්දී. එතකොට මේ විදිහට තමයි මේකේ අපි rules කියන්නත් බෑ. ඒ ටික අපේ ගොඩනැගිලා එන්නේ. හරිද? මේකෙත් අපි හොයාගෙනමු රූට්ස් දෙක. එතුට මේ මම ගන්නේ C major scale එක right. එතකොට මේක ගත්තොත් මේ ප්ලේගල් කේඩන්ස් එකේ ඩිග්‍රීස් දෙක ගත්තොත් ඩිග්‍රීස් එක තමයි සබ්ඩොමිනන්ට්. ඒ කියන්නේ හතරවෙනි නෝට් ඩිග්‍රී එක, ඒ වගේම ටොනික් පළවෙනි ඩිග්‍රී එක. එහෙම නැත්නම් රූට් නෝට් එක කියලාත් අපි කියනවා. හරිද? එතකොට ඩිග්‍රීස් දෙකට අනුව අපි ගත්තොත් CDEFGABC අපි කවුන්ට් කරලා බැලුවාම සබ් ඩොමිනන්ට් කියලා කියන්නේ ෆෝර්ත් නෝට් එක. ෆෝර්ත් එක ඇවිල්ලා F. එතකොට ටොනික් ගත්තොත් C. පළවෙනි නෝට් එක තමයි ටොනික් නෝට් එක. එහෙම නැත්නම් රූට් නෝට් එක. right? එතකොට දැන් අපි ඩොමිනන්ට් ඇන් ටොනික් නෝට්ස් දෙක හොයාගත්තානේ. එතකොට ඒකට අනුව කොහොමද අපි නෝට්ස් ටික පෙළගස්වන්නේ කියන එක බැලුවොත් අපි මෙතනදී යූස් කරන මෙතඩ් එක තමයි 1 3 5 1 කියන මෙතඩ් එක. එතකොට මේකේ හැටියට අපි ඉස්සෙල්ලම ගත්ත අපේ සබ් ඩොමිනන්ට් නෝට් එක හැටියට F. එතකොට F නෝට් එකට අනුව අපි ගත්තොත් අපි ලියාගන්නේ කොහොමද නෝට්ස් හතර F A C F F A C F. ඊළඟට ගත්තොත් ටොනික් නෝට් එක C නේ. එතකොට කොහොමද එහෙනම් අපි හදාගන්නේ C E G C C E G C. right. ඔන්න ඔය විදිහට තමයි අපි notes ටික පෙළගස්සගන්නේ subdominant and tonic කියන notes දෙකට අනුව. දැන් අපි notes subdominant and tonic වලට අනුව formation එක හදාගත්තා. ඊළඟට බලමු මේ දෙක match වෙන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලම ගන්න base notes දෙක. ඒ කියන්නේ F එකයි C එකයි. ඊළඟට බලන්න common notes දෙක තියෙනවද කියලා. common note එකක් තියෙනවා. ඒ තමයි C දෙක අපි මේ විදිහට round කරගන්න. ඊට පස්සේ ඔන්න ඉතුරු වෙනවා notes දෙකක් නේ. අන්න ඒ දෙකට තමයි අපි හදාගන්න ඕනේ අර one step down කියන method එක use කරලා නේ. එක step එකක් පල්ලෙහාට යවන්න ඕනේ. එතකොට ඒකට අනුව A කියන්නේ කොහොමද? C D E F G A. ඔන්න ඒකට කලින් තියෙන G. එහෙමනම් ඔයා G එකට match කරගන්න A එක. ඊළඟට අපිට තියෙනවා F එක. F එකත් පල්ලෙහාට එකක් ගියොත් කොහොමද? C D E F F E F. අන්න F එකට පල්ලෙහාන් තියෙන E. එහෙනම් F එක match කරගන්න E එකට. ඔන්න මම අර ස්කේල් එක උඩ දීලා තියෙන උගන්ට ලේසි වෙන්න ඕන හින්දා. right? ඊළඟට අපි බලමු කොහොමද දැන් අර අපි හදාගත්තු ඩයග්‍රෑම් එක ඒක කොහොමද අපි ස්ටේව් එකට ගන්න කියලා. කොපි කරගන්න කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේකෙදී අපි ගන්නවා අපේ බේස් නෝට්ස් දෙක F and C. බේස් නෝට්ස් දෙක අපි F and C දාගන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ ඩයග්‍රෑම් එකේ පල්ලෙහා ඉඳලා උඩට යන්නේ. ඒතර පල්ලෙහා ඉඳලා බලද්දි G B D F ඔන්න F හම්බ වෙනවා එක පැත්තක. අනිත් පැත්තේ අපිට C හම්බ වෙනවා A C. ඔන්න C හම්බ වුණා. ඊළඟට මොකද්ද? ඊළඟට අපි හොයාගන්න ඕනේ ඊළඟ නෝට්ස් දෙක මොකක්ද කියලා. ඊළඟ නෝට්ස් දෙක අපි ගන්නේ අපි ගමු common notes දෙක. right? අපි ගමු common notes දෙක. common notes දෙක ඔන්න එනවා අපිට C එක. එතකොට අපි note එක ගන්නවා C and C. right? C and C notes දෙක අපි ගන්නවා. එතකොට GBDF FAC ඔන්න උඩට යනවා. එක ස්ටේව් එකක්, ඒ කියන්නේ එක ලයින් එකක් උඩට ගියා අපි. ඊට පස්සේ අනිත් එකෙත් ඒ ගානටමනේ C එකෙන්. එතකොට ඔන්න අපි F එකයි C එකයි ගත්තා. ආයේ C එක දෙකක්ම අපි common note එක විදිහට ගත්තා.
ඊළඟට අපි ගමු A එක ගමු. A එකයි G එකයි නේ. A එකයි G එකයි. එතකොට එතන තියෙන්නේ අපිට FA උඩ treble clef එකේ බැලුවොත් FA ඒකයි අනිත් පැත්තෙන් G එක එනවා EG. ඊළඟට එනවා F එක ඊළඟට උඩින්ම EGBDF F එක ගත්තා. ඊළඟට F එක ගත්ත කියන්නේ E EGB අපි ගන්න ස්පේසස් වලින් FACE ස්පේසස් වලින් ගන්න. එතකොට මේවා අතර ඔක්ටේව් එකකට වඩා තියන්න බෑ. ඔක්ටේව් එකට වඩා වැඩි වෙන්න බෑ කියන රූල් එකකින්ද තමයි අපිට එහෙම ගන්නලා තින්නේ. දැන් ඔයගොල්ලෝ අපි පර්ෆෙක්ට් කේඩන්ස් එකේ ඉම්පර්ෆෙක්ට් කේඩන්ස් එකේ ගත්තේ මීට වඩා වෙනස් විදිහකට. එතකොට අපි ඒ අනුව ඒ විදිහට අපි පොඩ්ඩක් මේක වෙනස් කරලා හදා ගන්න ඕනේ කේඩන්සස් අපි ලියද්දි. මොකද නැත්තම් අපිට ඔක්ටේව් එකකට වඩා වැඩි වුණොත් නෝට්ස් අතර එතකොට එතන පොඩි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඔයගන්ට උඩට ලයින්ස් ගගහ තව ඇඳ ඉන්න ඕනේ නෝට් එක. හරිද? එතකොට ආපහු මම මතක් කරොත් ප්ලේගර් කේඩන්ස් එකේදී අපි ඉස්සලම රූට්ස් දෙක හොයාගන්න ඕනේ. රූට්ස් එක හොයාගෙන කොමන් නෝට්ස් දෙක හොයාගන්න ඕනේ. ඒ දෙක ලියලා අපි මේ 1 3 5 1 කියන ක්‍රමයට අනුව ඊට පස්සේ අපි නෝට්ස් ටික ලියාගෙන රූට්ස් දෙක හොයාගෙන ඊට පස්සේ කොමන් නෝට් එක හොයාගෙන ඊට පස්සේ ඉතුරු වෙන පාර්ට්ස් දෙක එකක් පස්සට අරගන්න ඕනේ මෙතනදී. ස්කේල් එකට අනුව අපි හොයාගන්න ඕනේ සබ් ඩොමිනන්ට් නෝට් එක මොකද්ද, ටොනික් නෝට් එක එහෙම නැත්නම් රූට් නෝට් එක මොකද්ද කියලා. මෙන්න මේ දේවල් ටික අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්ලේගර් කේඩන්ස් එක අපි කරද්දි. රයිට්. එතකොට අපිට තව කේඩන්සස් වර්ග දෙකක් තියෙනවා. මම මේ දෙක ඊළඟ වීඩියෝස් වලින් ඉක්මනටම අරන් එන්නම්. ඔයගොල්ලෝ යාළුවොත් එක්කත් මේ වීඩියෝස් ෂෙයා කරගන්න. බයි.